තවත් ලකුණු 5යි පන්දු 5යි. පන්දු යෑමට දිව යනවා මේ අවස්ථාවේදී පාරක් කෙල කරනවා උත්සාහ කරත්. දැඩි යමත් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කර නැවතත් ලකුණු 5ක් ලබා ගැනීමට අවශ්‍යයි. ලකුණු 4ක් තුළ පාරක් කෙල කරනවා එක ලකුණක් සඳහා පැති මාරු කරගන්නේ මේ අවස්ථාවේදී සමගි මුල් පන්දුවක් යොමු කරන අවස්ථාවේදී හරවා එල්ල කිරීමට පාර යාරගේ දැවියාම හිට් විකට් අවස්ථාවකට ලක් වෙනවා. පන්දුවක් යොමු කරනවා පාරක් එල්ල කරන අවස්ථාවක් නැහැ. වයිට් පන්දුවක් බවට විනිශ්චයතුමන් සටහන් කරනවා. තමත් තවත් පන්දුවක් පියංකර කැලුම් පාරක් කෙල්ල කරනවා. ඒ සමගින් තිබා ගැටියට කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නවා.